අංකල් මෙතන කවුරු හරි ඉන්නවද? තව එක්කෙනෙක් එනවා. මෙතන කවුරු හරි ඉන්නවද? පඩියන් සිරිපාල මාමේ පුතා පල්ලෙහා ඉඳන් ඉන්නවා දැකලා ආවේ මාමේ. තාත්තා එන්නේ නැද්ද ඩයලිසිස් කරගන්න? තාත්තා ඊරේ අන්තරා වුණා මාමේ. අයියෝ මම මේ ඕන කරන බඩු වගේක් ගන්නත් එක්ක ආවේ. එහෙනම් මං ගිහින් එන්නම් මාමේ. හරි පුතා පරිස්සමෙන්. ඔයා එන්න මෙතෙන්ට කවුරුත් නැහැ. මෙතන ඉන්න කෙනා එන්නේ. හරි මං එතනට යන්නම්. හරි හරි. කවුද අංකල් නැති වෙලා තියෙන්නේ? මාත් එක්ක ඩයලිසිස් කරන්න හිටිය එක්කෙනෙක් නැති වුණා. එයාගේ පුතා තමයි ඇවිල්ලා දැන් කිව්වේ ඕක. මේ එයාට තමයි සීට් එක තියාගෙන හිටියේ. එයා නැති වෙලා දැන්. අංකල් ඩයලිසිස් කරන්න දාවේ. ඩයලිසිස් කරන්න. කොච්චර කාලෙ ඉඳලාද ඔක්කොඩ අමාරුද? වකුගඩුව අමාරු. දැන් අවුරුදු 8ක් විතර ඩයලිසිස් කරනවා. වැරදිලා අවුරුදු 8ක් විතර වෙනවා. එයා පරිස්සම් වුණේ. අරක් බොනවා සිගරට් බොනවා අරක මේ කිසිම පරිස්සමක් නැහැ. එපා කියන දේවල් කෑවා. වතුරත් වැඩියෙන් බිව්වා. ඔයා මේ වගේ දීර්ඝකාලීනව ඉන්න මොන වගේ දේවල්ද කරේ? ඔයා අපේ උපදෙස් හරියටම පිළිපැද්ද වෙන්න පුළුවන්. ඒ කරපු දේවල් ගැන මට පොඩ්ඩක් කියන්නකෝ. ඒවයි මොන හරි තව හදන්න පුළුවන් දේවල් තියෙනවා නම් මට තව උදව් කරන්නත් පුළුවන්. වතුර තමයි අඩුවෙන් බිව්වේ. කන්න පුළුවන් වුණත් බඩපුර කන්නේ. ටිකක් විතර කන්නේ. ඒ වගේ දේවල් තමයි. මම බෑ කියලා ඉන්නේ. මොන හරි පුළුවන් දෙයක් පහසු දෙයක් වැඩක් කරනවා. ඒ කියන්නේ අර සමහරු ඉන්නවනේ ලේ පිරිසිදු කරනව නෙවෙයි තව ගොඩමරේ මුල් අවස්ථාවේදී වුණත් මම ලෙඩා දුකා කියලා පැත්තකට වෙලා ගෙදරට වෙලා ඉන්නේ. එහෙම හිටියේ නෑ. Tamanට මහන්සි වෙන තරමට වැඩ කළා. ඒක ඊටාම හොඳ තත්ත්වයක්. මොකද ඩයලිසිස් කරන අය වේවා අනිත් අය වේවා මේ අපි වැඩ නොකර ඉන්නකොට හදවත් රෝග ඒවා වැඩිපුර හැදෙන්න ගන්නවා. ඉතින් ලේ පිරිසිදු කරනකොට මස් මාළු බිත්තර වගේ දේවල් ඇත්තටම හොඳට කන්න ඕන. ඒ දේවල් සමාජයේ වැරදි මත තියෙනවා මේ අඩුවෙන් කන්න ඕනි කියලා මස් මාළු වගේ දේවල්. ඔයා ඒක කොහොමද ඒක හොඳ අපි කියපු විදිහටම කළාද? කලින් මස් මාළු කෑවා නමුත් අප්පිරියා වුණා. මේ ඩයලිසිස් කරන්න පටන් ගත්තට පස්සේ දැන් කන්නේම නැහැ. පලා වර්ග කන්නේ. හොඳ නැහැ කියන කොස් දෙල්ලරේමේ පොඩ්ඩක් කනවා. ඒ කියන්නේ වැඩිපුර කන්නේ. කන්න පුළුවන් වුණත් කන්නේ. මස් මාළු බිත්තර වගේ දේවල් නොකා ඉන්න ඕන නැහැ. Tamanට පෙරියාව තියෙන තරමට කන එක හොඳයි. තව මොන හරි පිටි జాතියක් කෙරි జాතියක් බොනවා නම් ඒවයිත් ගැටලුවක් නැහැ. අපේ උපදෙසුත් අරගෙන ඒක කරන එක හොඳයි. අපේ රෝගීන් හරියට වතුර පාලනය කරන්නේ නැතුව, දීර පාලනය කරන්නේ නැතුව අනවශ්‍ය විදිහට බීලා හුස්ම හිර වෙලා එනේවා. එතකොට ඒ වගේ තත්ත්වයන්ගෙන් ඈත් උනේ කොහොමද? විපාසයෙන් එක හරි ගස්ස ගත්තේ. ඒවයි ඒවට මොනවද කළේ කියලා අපිට කියන්න කෝපයක් තියාගෙන ඉන්නවා මම. ඒකෙන් තමයි වතුර බොන්නේ. මට කියලා තියෙන්නේ මිලි 500නේ. කොහොමද දවස් 3ට 4ට ලීටර් කිලෝ 3-4ක් බර අඩු වෙනවනේ. ඒ ගානට සම වෙන්න තමයි බොන්නේ. ඉතාලම හොඳයි. අපිත් එක්ක අවුරුදු 9ක් තිස්සේ ඉන්න නිසා අපි ඔයාව තමයි පෙන්වන්නේ අපේ අලුත් ඩයලිසිස් කරන්න ඉන්න රෝගීන්ට. මොකද දන්නවද මිත්‍යා මත වගේක් තියෙනවනේ. ඩයලිසිස් කරොත් මේ ජීවිතේ කෙටි වෙනවා කියලා. ඒක වැරදි මතයක්. සිරිපාල අද ඩයලිසිස් දවසද? අද ඩයලිසිස්. අද මොනාහරි රන්නාවත් එක්කද? පළතුරු ටිකක් ගෙනාවා. මොනවද ගෙනාවේ? මොනාද ගෙනාවේ සීයා? කෑමක් ඔයාට ඔන්න ගෙනාවා. අද වෙලා ගියානේ අතුරට ගන්නකොට. ලොකු පුතා ආයෙත් කියලා තාම ආවේ නැහැ.
ආවේ නැත්තේ උදේ පාන්දර නේද ගියේ? ඔව් ඔව්. සීයේ අද මේ ආච්චි මට ගැහැවනේ. මොනා හරි දඟ වැඩක් කරන්න ඇති. මේ සල්ලි ටික අරන් තියන්න. සීයා එනකන් හිටියේ මාත් බත් කන්න. යන්කෝ යන්. යම් බත්කම්. තව දවස් 4කින් ආයි තියෙන්නේ. වකුගඩු රෝගයේ වැළඳුනා කියලා එතනින් මිනිස්සෙක්ගේ ජීවිතය අවසන් වෙන්න හොඳ නැහැ. නිසි වෛද්‍ය උපදෙස් පිළිපැද්ද නම් තව කී දෙනෙකුට මරණයට අභියෝග කරන්න පුළුවන්ද? ඉතින් මම එලෙස මරණයට අභියෝග කළ අභිමානවත් මිනිසෙකි.